දන්නවද අලුත්ම කතාව? දැන් ගිහියන්ටත් උපසම්පදා වෙන්න පුළුවන්ලුනේ. මේ කතාව කියන්නේ කවුද? අර මීවන පලානේ සිරිධම්මාලංකාරගේ ගෝලයා බෝතලේ අරිය විමුක්තේ. බෝතලේ අරිය විමුක්තගේ මහත්තයෙක් අහනවා ගිහියන්ටත් උපසම්පදා වෙන්න පුළුවන්ද? එතකොට කියනවා ඔව් පුළුවන්. කොහොමද? සබ්බපාප පස්ස කරන්න ඕනේ, කුසල අස්ස කරන්න ඕනේ. දැන් මේගොල්ලෝ තමයි කියන්නේ සබ්බපාප අස්ස කරන්න ඕනේ, කුසල පස්ස කරන්න ඕනේ, අප කැප වෙලා සම්පාදනය කරන්න ඕනේ. ආන් ඒ ගිහියෝ උපසම්පදයි. මේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාව විකෘති කිරීමක්. මේ ධර්ම විකෘතියක්. ගිහියන්ට කොතනකවත් බුදුරජාණන් වහන්සේ උපසම්පදාවක් පනවලා නැහැ. ලස්සන ගාතාවක් ඔය සබ්බපාපස් අකරණං කුසලස් උපසම්පදා සච්චිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං ගාතාව. සබ්බපාපස් අකරණං සියලු අකුසල් නොකිරීම කුසලස් උපසම්පදා. ඒ සියලු අකුසල් වලින් වැළකුණු තැන නොකරන තැන දැන් ලෝභ දේශ මොහ ප්‍රහාණය කරනවා. ඒ වගේම කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත දුරු කරනවා. ආන් එතන අලෝභ දේශ මොහ කියන කුසල මුල් වැඩෙන්න ගන්නවා. ඊළඟට සුචරිත ධර්මයේ වැඩෙනවා. බලන්න එතන ඔය ගාථාවේ මුල් පද දෙකම සීලයට අයිති වෙන්නේ. ඒ කියන්නේ සීලේ වැඩෙන්නේ. ඊළඟට සචිත්ත පරියෝදපණං කියන තැන සමාධි ප්‍රඥා වැඩෙන කාරණාවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සීලය තුල පිහිටපු කෙනෙක් ඒ සීලය පාදක කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මාර්ගාංග හැටියට ඇති සමාධි ප්‍රඥාව වඩනවා. ඒතම් බුද්ධාන ශාසනං. ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. මහා ගැඹුරු අර්ථ තියෙන ඊටාම වටිනා ගාථාවක් ඕක. ওই ගාථාව බුදුරජාණන් වහන්සේ ගිහියෝ උපසම්පදා කරන්න වදාළ ගාථාවක් නෙවෙයි. ওই ගාථාව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ කාලේ අවවාද කරන්න වදාළ ගාථාවක්. ඒකට කියනවා ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා. ධම්මපදයටත් ওই ගාථාව ඇතුළත් වෙලා තියෙනවා. ඔය ඕවාද ප්‍රාතිමෝක්ෂයේ තියෙනවා තව අනූපවාදෝ අනූපගාතෝ පාතිමොක්කේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේ චායෝගෝ ඒතම් බුද්ධාන ශාසනං. ඒ ගැන කියන්නේ නැහනේ. ගිහියෝ උපසම්පදා කරන්න ওই ගාථාවේ තියෙන කැලී ටික විතරක් අල්ලගෙන කතා කරනවා. ගිහියන්ට බුදුරජාණන් වහන්සේ කොතනකවත් උපසම්පදාවක් වදාළේ නැහැ. කිසිම තැනක නැහැ. උපසම්පදාව භික්ෂු භික්ෂුණී උබතෝ සංඝයාට පමණයි. ඒකිනුත් භික්ෂුණී සංඝයාට උපසම්පදා වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. භික්ෂු සංඝයා සහ භික්ෂුණී සංඝයා යන දෙපිරිසම හමුවේ භික්ෂුණීන් උපසම්පදා විය යුතුයි. ඒක බුදුරජාණන් වහන්සේගේ පැනවීම. ඊළඟට භික්ෂුන් වහන්සේලාට උපසම්පදා වෙන්න මේ ඤප්ති චතුත්ථ කම්ම උපසම්පදාව වර්තමානයේ බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඒක එතකොට ඒ කාලෙන් බුදුරජාණන් වහන්සේ මේ වර්තමාන උපසම්පදාව පැනවපු එකක්. භාග්‍යතුන් වහන්සේ පනවපු එකක්. මුලින්ම උපසම්පදාව කියන එක තෙරුවන් සරණ තුල පිහිටීමෙන්ම සාමණේර භාවයෙන් මිදිලා උපසම්පදා වෙනවා. කියන්නේ මහාන වෙනකොටම තිසරණේ තුල පිහිටීමෙන්ම මුලින් උපසම්පදාව පිහිටියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක අවලංගු කළා. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ 20 වයස් සම්පූර්ණ වුණු පැවිද්දා 20 වයස් සම්පූර්ණ වුණු සාමණේර නම මෙන්න මේ ආකාරයට උපසම්පදා කළ යුතුයි කියලා වර්තමාන උපසම්පදා ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා ඔය ධර්ම විනය දෙක මේ ධර්ම විනය දෙක කියන්නේ අරටුව තියෙන ගහක අරටුව ආරක්ෂා වෙන ඝනකම් ශක්තිමත් පොත්තක් ඇද්ද ඒ වගේ තමයි විනය. ඒ වගේම තමයි ඒ ශක්තිමත් අරටුව වගේ දෙයක් තමයි ධර්මය. එතකොට මේ ධර්ම විනය දෙකම ආරක්ෂා වෙනවා. මේ ධර්ම විනය දෙකම රැකෙනවා. විනය තුල පිහිටියොත් ඒ කෙනා තුල ධර්මයක් වැඩෙනවා. ධර්මයේ තුල පිහිටියොත් ඒ කෙනා තුල විනයක් වැඩෙනවා. එතකොට මේ අධර්මවාදී මත කියන අය ගාව ධර්මයක් නැහැ විනයක් නැහැ. ඒ නිසා ධර්ම විනය වැඩෙන්නෙත් නැහැ. ධර්ම විනය වැටහෙන්නෙත් නැහැ. නිකන් අන්ධකාරේ මුලා වෙලා තමන්ගේ මත ඇතුලේ විතරක් ඉඳගෙන නිරයට යන්න පාර කපා ගන්න එපා.